යාළුවනේ කොහොමද? ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් ඔන්න ළඟ එන අලුත් අවුරුද්දට දැන් ඔක්කොමලම ලෑස්ති ඇති කියලා මට හිතෙනවා. ඉතින් අපිත් ටික ටික එහෙම සූදානමක් තියෙනවා. ඉතින් මට හිතුණා ඒ ළඟ එන අලුත් අවුරුද්දට ලෑස්ති වෙන ඔයාට ගොඩාක් වැදගත් වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් මොකද්ද බලමුකෝ. ඔයාට ඉස්සෙල්ලාම thumbnail එක දකිනකොටම හිතෙන්න පුළුවන් අද මොකද්ද වීඩියෝ එක කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මොකද්ද මේ විස්තරය කියලා බලන්න. හරි. එහෙනම් ඉතින් මට අද කියන්න ඕන ඔයාලට මොකද්ද දන්නවද? මේ රෙදි ගන්නකොට මේ දවස්වල ඉතින් රෙදි ගන්නවනේ කොහොමත්. ටිකක් ගන්නකොට බොහොම පරිස්සමින් වැඩ කටයුතු කරගන්න ඕනේ. මොකද අපි වැඩිපුරම ඉතින් ගොඩක් කාර්යබහුල වුණාම ඔන්ලයින් ඕඩර්ස් වලට යනවනේ. ඉතින් ඔන්න ඒ ගැන තමයි අද කියන්න යන්නේ. ඔන්ලයින් ඕඩර්ස් දානවා නම් බොහොම ප්‍රවේශමෙන් තමයි කරන්න ඕනේ. මොකද මට මේ ඒ වගේ ලොකු අත්දැකීමක් මේ ඊයේ පෙරේදාවක ලැබුණා. ඒ වගේ දෙයක් ඔයාලට වෙන්න ඇති වෙන්න තමයි මම අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් මම මේ ළඟදී ඔන්ලයින් ඕඩර් එකක් දැම්මා ඩෙනිම් වගේක්. ඉතින් මට හිතුණා ටිකක් ලාභයි කියලා. මොකද රුපියල් 2000කට 2500කට ඇත්තටම ඩෙනිමක් ගන්න ටිකක් අමාරුයිනේ. අනික ඒ ඔන්ලයින් පේජ් එකේ තිබුණෙත් හරිම ලස්සන ඩෙනිම් වගේක්. ඉතින් මට හිතුණා ඕඩර් කරන්න ඕනේ කියලා. මං ඉතින් නම ගම කියන්නේ නැතුව මේ දෙක කියන්නම්. මොකද ඔයාලත් මේ ගැන දැනුවත් වෙන්න ඕන නිසායි මං අද මේ වීඩියෝ එක කරන්නේ. කිසිම කෙනෙක් අපහසුතාවයට පත් කරන්නටවත් එතකොට මේ ඔන්ලයින් ඩිලිවර් කරන අයව අපහසුතාවයට පත් කරන්නටවත් කරන වීඩියෝ එකක් නෙවෙයි මුලින්ම කියන්න. ඉතින් මට වෙච්ච අපහසුතාවය ඔයාලටත් නොවෙන්න තමයි මම අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් මෙහෙමයි වුණේ. ලස්සන ඩෙනිම් ටික මම ඕඩර් කරා. නමුත් මම ඕඩර් කරේ පාට තුනකින් හරිම ලස්සනයි. ෆොටෝස් මම දාන්නම්. ඒ විදිහට තියෙන නිසා මං දැක ගමන් මට හිත ගියා. ඉතින් මං ඕඩර් කරා. පේජ් එකේ හරිම ලස්සනට තිබ්බ නිසා මට හරි ආසෙත් වුණා. තුනක්ම ඕඩර් කරා. මොකද ඩිලිවර් ගාස්තුව ඇඩ් කරලා තුනටම අඩුවෙන් තිබුණ නිසා. දවස් දෙකක් ඇතුළත එනවා කියලා තමයි ඒගොල්ලෝ මට දැනුවත් කළේ. ඉතින් ඇත්තටම දවස් දෙකක් ඇතුළත ආවා. ඉතින් ආවට පස්සේ මට හිතා ගන්න බැරි වුණා මං ඇත්තටම ඕඩර් එකක් දාපු පළවෙනි වතාව. මට හිතා මං එනකන් හරි ආසාවෙන් බලන් හිටියේ. මොකද ඒ ඩෙනිම් හරි ලස්සනයි, ලාභයි. ඒ වගේම මට හිතුණා හරි කම්ෆර්ටබල් ඇති කියලා. ඉතින් එහෙම එකේ ඩෙනිම් ටික ආවට පස්සේ මට මේ මොකක්ද උනේ කියලා මට හිතුණා. ලොකු ගාණක් මං වියදම් කරා. ඩෙනිම් තුනක්. ඉතින් මේ ගානට සාධාරණ විදියට ඇඳුම තිබුණෙත් නෑ. ඉල්ලපු විදියට ඇඳුම තිබුණෙත් නෑ. තිබුණේ එකම කලර් එකකින් ඇඳුම් තුනක් විතරයි. මං ඉල්ලුවේ එකම කලර් එක නැතුව කලර්ස් තුනකින් ඩෙනිම් තුනක්. නමුත් ෆොටෝ එකේ දාලා තිබුණ පින්තූරේ නෙවෙයි ඇත්තටම ආවට පස්සේ ඩෙනිම් තියෙන්නේ. මේ තියෙන්නේ ඩෙනිම්. මම හිතනවා මේවා ඉතින් ලකුණේ නෑ. වෙලමුකලේ ඇත්තටම මේක තරම් ලොකු ගාණක් වෙන්නේ නෑ. නමුත් ඔයගොල්ලෝ අපෙන් ගත්ත ලොකු ගාණක්. මං කියන්නේ එහෙම කරන්න එපා මිනිස්සුන්ට. මිනිස්සු මේ හරි කාර්යබහුල නිසා තමයි මිනිස්සු ඔන්ලයින් ඕඩර්ස් දාගන්නේ. අනික නිකන් නෙවෙයි සල්ලි වලට. ඉතින් ඒ සල්ලි වලට සාධාරණ විදියට දාන ෆොටෝ එකේ විදිහට ඩිලිවර් එක තියෙනවා නම් ඇත්තටම ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. මම මේ කියන්නේ හැමෝ ගැනම නෙවෙයි. සමහරක් කරන වැරදි නිසා සමහරක් අයට අසාධාරණ වෙන්න පුළුවන්. නමුත් මේ වගේ ඔයාටත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක නොවෙන්න තමයි අද මට මේ වීඩියෝ එක කරන්න ඕනි කියලා හිතුනේ. ඇත්තටම සාධාරණ නෑ. මොකද ඒගොල්ලන්ට මම පැහැදිලිව කිව්වා. ඔයාලට වැරදිමක් වෙන්න නැතිව මං ආපහු පැහැදිලිව විස්තර ටික ඕනේ නම් දාන්නම්. එහෙම කියලාත් දැම්මා. නමුත් ඉතින් අවසානට මට උනේ මෙච්චර XL size එකෙන් ඉල්ලුවේ. නමුත් දීලා තියෙන්නේ large size එකෙන් ආවේ. ඉතින් ඒක වුණත්
ලොකු ඒගොල්ලන්ට ඕන වුණේ මේක බිස්නස් කරගන්න විතරයි. නමුත් ගන්න කස්ටමර් ගැන ඒගොල්ලෝ හිතුවේ නැහැ. ඉතින් ඔයාලටත් මම කියන්නේ බොහොම ප්‍රවේශම් වෙන්න මේ උත්සව සමයේදී ඔන්ලයින් ඕඩර් එකක් දානකොට ඒ ගැන දෙපාරක් තුන් පාරක් හොයලා බලන්න. ඊට පස්සේ ඔයාලගේ ඕඩර් එක දාන්න. අපි කාර්යබහුලයි තමයි. නමුත් අපිට සෑම අවස්ථාවකම කඩේකට ගිහිල්ලා තෝරගන්නව හැරෙන්න මම නම් මේ දේවල් විශ්වාස කරන්නේ නැහැ මින් පස්සට කියලා තමයි හිතන් ඉන්නේ. මොකද මට මේ පළවෙනි වතාවට ඕඩර් එක පළවෙනි වතාවෙම එපා වෙච්ච එකයි මට තියෙන එකම පුදුමේ. ඒ නිසා මම ඔයාලටත් කියන්නේ මේ වගේ ඕඩර් එකක් ගන්නව නම් බොහොම පරිස්සමෙන් හොයලා බලලා මේ විදිහට රැවටෙන්නේ නැතුව ඔයාගේ ඕඩර් එක දාගන්න. මහන්සිය ගැන හිතන්නේ නැතුව වෙළඳපොළට ගිහිල්ලා අපිට අවශ්‍ය බඩුව තෝරගත්තා නම් ඇත්තටම හොඳයි කියලායි මට නම් හිතෙන්නේ. මොකද ඒක අපි ගන්න මුදලට සාධාරණයිද කියලා අපිට හිතෙනවනේ. නමුත් ඕඩර් එකක් දැම්මට පස්සේ ගෙදරට ආවට පස්සේ කූරියර් සර්විස් වලින් ගෙන දුන්නට පස්සේ අපිට ඒ දේ කඩලා ඒක ආපහු එයාට දෙන්න බෑනේ. මොකද ඒ ආවට පස්සේ ඒ දේ අපි හොඳ හෝ නරක බාර ගන්න ඕනේ. ඒ නිසා ඔයාටත් මම කියන්නේ ඔයා මොන හරි දෙයක් ඕඩර් කරනවා නම් දෙපාරක් හිතන්න. එහෙමත් නැත්නම් තුන් පාරක් හිතලා හොඳට හොයලා බලලා ඕඩර් එක දාගන්න කියලා මම ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. කිසිම කෙනෙක් අපහසුතාවයටවත් කිසිම කෙනෙක් පාරක් ගහනවත් නෙවෙයි මම මේ කරන්නේ. නමුත් තව කෙනෙක් මේ වගේ රැවටීමකට අහු වෙන එක වළක්වන්න ඕන නිසායි මම අද මේ වීඩියෝ එක කරන්නේ. ඒ නිසා ඔන්න මේ උත්සව සමයේදී තවත් කිසිම කෙනෙකුට රැවටෙන්න එපා. ඔයා වෙළඳපොළට ගිහිල්ලා තෝරගන්නවා ඇරෙන්න. ඔන්ලයින් ඕඩර් එකක් හදිසිම අවස්ථාවකදී දාගන්න. ඊට ඇරෙන්න. ඔයා වෙළඳපොළට ගිහිල්ලා ඔයාට අවශ්‍ය බඩුව ඔයාට ඕන විදිහට තෝරගන්න. එහෙනම් ඉතින් අපිට ගිහින් එන්න. තව දවසක ලස්සන වීඩියෝ එකකින් ඔයාව හම්බෙනවා. ගිහින් එන්නම් බයි.